සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ වසරේ තිරගත වීම ආරම්භ කරපු මේ වෙනකොට අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන සුපිරිම මූවී එකක් ගැනයි. ඒ තමයි වෝ මැෂින් මූවී එක. මේ මූවී එකේ ස්ටෝරි ලයින් එක මූලිකවම ගොඩනගන්නේ ඇමරිකානු හමුදාවේ ආමි රේන්ජර්ස් බලකායට බැඳීම සඳහා රේන්ජ් ඇසෙස්මන්ට් සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් නමින් හඳුන්වන අතිශය දුෂ්කර අවසන් පුහුණුවක යෙදෙන විශේෂ බලකා සොල්දාදුවන් කණ්ඩායමක් මූලික කරගෙනයි. කතාව ආරම්භයේදී මේ විශේෂ බලකා සෙබළු කණ්ඩායම අපි මුලින් සඳහන් කරපු දුෂ්කර යුද්ධාභ්‍යාසය සඳහා වනාන්තර ප්‍රදේශයකට යවනු ලබනවා. මුලදී ඒක සාමාන්‍ය පුහුණු කටයුත්තක් වගේ පෙනුනත් ටික වේලාවකට පස්සේ අභ්‍යාසය අතිශය දරුණු තත්යකට හැරෙන්න පටන් ගන්නවා. මොකද මේ වනාන්තරය තුලදී වුන්ට හමු වෙනව වුන් හීනෙන්වත් බලාපොරොත්තු නොවන විදිහේ භයානක සතුරෙක්. ඉතින් මේ ආකාරයට තමයි වෝ මැෂින් මූවී එක ආරම්භ වෙන්නේ. පුහුණු අභ්‍යාසයක් නිසා සජීවී උණ්ඩ වෙනුවට හිස් උණ්ඩ පුරවපු ආයුධ කීපයක් ළඟ තියාගෙන ඔවුන්ට මුහුණ දීමට සිදුවෙන්නේ ජීවිතේ බේරා ගැනීමේ සැබෑ සටනකටයි. සතුරාගෙන් බේරිලා Tamanගේ ජීවිතේ ගලවා ගැනීමටත් නැවත කඳවුරට යාමටත් ඔවුන් කරන දැවැන්ත සටන මේ මූවී එකෙන් පෙන්눔 කරනවා. මේ චිත්‍රපටිය 2026 පෙබරවාරි 12 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිනමා හල්වල ප්‍රදර්ශනය ආරම්භ කළා වගේම 2026 මාර්තු 6 වෙනිදා ඉඳන් ලෝපුරා Netflix හරහා අන්තර්ජාලයට නිකුත් කෙරුණා. මේ වෙනකොට IMDb රේටින් එක 6.4ක් සමගින් 170ක Rotten Tomato වගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය පැය 1 මිනිත්තු 47ක් වෙනවා. ඇක්ෂන් සහ සයන්ටිෆික් කියන කැටගරි වලට අයත් වෙන මේ මූවී එක රූපගත කරලා තියෙන ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ කියලායි වාර්තා වෙන්නේ. හැබැයි ඔයාලට මේ මූවී එක නරඹනකොට හිතෙයි ඇක්ෂන් සහ සයන්ටිෆික් කාණ්ඩ වලට වඩා සර්වයිවල් කාණ්ඩයට තමයි මේ ෆිල්ම් එක ඇත්තටම අයත් වෙන්නේ කියලා. හමුදා කණ්ඩායමේ නායකයා වගේම මූවී එකේ ප්‍රධාන චරිතයට පනපවන්නේ මේ වෙනකොට හොලිවුඩේ ප්‍රසිද්ධ නළුවෙක් බවට පත් වෙලා ඉන්න ඇලන් රිච්සන්. හැබැයි බොහෝ ප්‍රේක්ෂකයන් ඇලන්ව අඳුරන්නේ රීචර් කියන නමිනුයි. ඒකට හේතුව තමයි ඔහු 2022 වසරේ ඉඳන් මේ දක්වා විකාශය වෙන රීචර් කියන ටීවී සීරීස් එකේ රීචර්ගේ චරිතයේ රඟ දැක්වීම. ඉතින් මේ වෝ මැෂින් මූවී එකේ ඔහුගේ රංගනය ඇතුලේ කණ්ඩායම් නායකත්වය, නොසැලෙන ධෛර්යය සහ අවදානම අතර සටන් කිරීම හොඳින්ම පෙන්눔 කරලා තියෙනවා. අනිත් විශේෂම කාරණය තමයි වාර්තා වෙන විදිහට මේ මූවී එකේ හමුදා පුහුණුවීම් අතරතුර සිදු කරන දියයට හුස්ම රඳවා තබා ගැනීමේ පුහුණුවීම රූගත කිරීමේදී ඇලන් විසින් ඇත්තටම විනාඩි 2කට ආසන්න කාලයක් පුරාවට ඔහුගේ හුස්ම රඳවගෙන පූල් එක පතුලේ ඇවිදගෙන ගියා කියලායි සඳහන් වෙන්නේ. ඒ බව දැක්වෙන වීඩියෝ එකක් තමයි ඔයාලා දැන් මේ දකින්නේ. වීඩියෝ එකේ පහළ තියෙන ටයිමර් එකෙන් ඔයාලට පේනවා ඇති ඇලන් ඇත්තට මේ ක්‍රියාව කරලා තියෙනවා කියලා. කැමරාකරුවත් බලාපොරොත්තු නොවන මේ සිදුවීම නිසා අවසානයේදී රූපගත කරපු කැමරාවත් ඇලන්ගේ ඇඟේ ගැටෙන ආකාරය ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් මේ මූවී එකේදී Tamanගේ චරිතය වෙනුවෙන් ඔහු මොනතරම් කැපවීමක් කරනවද කියලා මේ වීඩියෝව හොඳම උදාහරණයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඇලන්ට අමතරව මේ මූවී එකේ තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පීන් දෙන්නෙක් වෙන ඩෙනිස් ක්වේඩ් සහ ජේ කෝට්නි ඇතුළු තවත් ප්‍රසිද්ධ නළුවන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එකේ හමුදා කණ්ඩායමේ ප්‍රතිවාදියාව මන් නොපෙන්නුවෙත් ඒ ගැන වැඩිදුර යමක් සඳහන් නොකළෙත් තාමත් මේ මූවී එක නරඹලා නැති අයට එහෙමුණොත් කුතුහලයක් නැති වෙන නිසායි. ඩොලර් මිලියන 80කට ආසන්න බජට් එකකින් නිර්මාණය කරපු මේ මූවී එක Netflix හරහා විකාශනයෙන් පමණක් පළමු සතියාන්තය තුල විතරක් මිලියන 39.3ක නරඹුම් වාර ප්‍රමාණයකට ළඟා වෙන්න සමත් වෙනවා වගේම ඉංග්‍රීසි මූවී ලිස්ට් එකේ නම්බර් 1 රෑන්කින් එක අත් කරගන්නත් සමත් වෙනවා. කොහොම වුණත් වෝ මැෂින් කියන්නේ ඔන්ලයින් ස්ට්‍රීමින් ફોකස් කරගෙන නිකුත් කරපු චිත්‍රපටියක් නිසා සිනමා හල්වල ඉතාමත් සීමා සහිත ප්‍රදර්ශනයක් තමයි මේ වෙනකන් සිදු කරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති වුණත් දරුණු සටන් ජවනිකා සහ ප්‍රවේගකාරී අවස්ථා බොහොමයක් තියෙන නිසා කුඩා දරුවන් සමග නරඹන්න නම් මේ තරම් ගැළපෙන චිත්‍රපටියක් නෙමෙයි. හැබැයි ඔයාලා වෝ ත්‍රිලර් සහ ඇක්ෂන් මූවීස් වලට කැමති නම් මේක ඔයාලා බලන්න ඕන මූවී එකක් කියලා මම සඳහන් කරනවා. ඉතින් මේ මූවී එක ඔයාලා දැනටමත් නරඹලා තියෙනවා නම් ඔයාලගේ අදහසත් අපිට කියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ මූවී ෂෝට් රිවිව්ස් නරඹන්න අපේ SL Movie Hub YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙන තුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.